ඉතින් ආයිබෝන් හැමෝටම අද අපි බලමු කොහොමද මෙන්න මේ වගේ එඩිටබල් මොකප් එකක් ලේසියෙන්ම Photoshop use කරලා හදාගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔය ඉස්සරම කරන්න ඕන මෙන්න මේ විදිහට quick selection tool එක use කරලා මෙන්න මේ විදිහට බෑග් එක select කරගන්න එක. දැන් අපිට පුළුවන් මෙන්න මේ layer panel එකෙන් Ctrl J නැත්නම් Command J use කරලා මෙන්න මේ select කරගත්ත layer එක duplicate කරගන්න. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාගේ design එක canvas එකට import කරගන්න එක. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට import කරගත්ත design layer එක උඩ right click කරලා මෙන්න මේ විදිහට smart object එකක් විදිහට convert කරගන්න එක. මෙන්න මෙහෙම කරගත්තොත් විතරයි අපිට නැවත editable මොකක් එකක් විදිහට මේක ලේසියෙන්ම use කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අපේ design එක මෙන්න මේ විදිහට අපි duplicate කරගත්ත snack bag එකට clip කරගමු. මේ විදිහට clip කරගෙන අපි කරන්න ඕනේ අපි design layer එක උඩ නැවත click කරලා මෙන්න මෙතන තියෙන clip in mask කියන එක click කරගන්න එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඩිසයින් ලේයර් එක අපි ඩුප්ලිකේට් කරගත්ත ස්නැක් බෑග් එකට ලස්සනට ක්ලික් වෙලා තියෙනවා. දැන් කරන්න ඕනේ අපේ ඩිසයින් එකේ සයිස් එක ගානට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න එකයි. දැන් අපි කරන්න ඕනේ අපේ ඩිසයින් ලේයර් එකට මෙන්න මෙතන තියෙන බ්ලෙන්ඩින් මොඩ් වලින් මේ මල්ටිප්ලයි කියන බ්ලෙන්ඩින් මොඩ් එක ඇඩ් කරගන්න එක. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ෂැඩෝස් ටික ඉස්මතු වෙලා මේ විදිහට පේන්න ගන්නවා. ඉතින් දැන් අපි කරන්න ඕනේ අපේ ෂැඩෝස් ටික ඉස්මතු කරගත්තා වගේම හයිලයිට් වෙන්න ඕනේ ඒවියස් ටිකත් ලස්සනට ඉස්මතු කරගන්න එක. ඉතින් ඒක කරන්න මෙන්න මේ ඩිසයින් ලේයර් එකට ඩබල් ක්ලික් කරපුවාම ඕපන් වෙන බ්ලෙන්ඩින් ඔප්ෂන් පැනල් එකෙන් මෙන්න මෙතන තියෙන මේ අන්ඩර්ලයින් ලේයර්ස් කියන තැන ඔප්ෂන් කීයක නැත්නම් ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන වම් පැත්තට මෙන්න මේ නෝඩ් එක අදගෙන යන්න ඕනේ. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඩිසයින් එකේ හයිලයිට් වෙන්න ඕනේ ඒවියස් ටික ලස්සනට ඉස්මතු වෙලා පේනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕන අවශ්‍ය ඉමේජ් ටික ඉම්පෝට් කරගන්න එක. ඉතින් මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕන ඉමේජ් දෙක මේ විදිහට ඉම්පෝට් කරගන්නවා. ඉතින් දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට අපි ඉම්පෝට් කරගත්ත ඉමේජ් දෙක ගානට පොසිෂන් කරගෙන සයිස් කරගන්න එකයි. ඉතින් දැන් අපි අපේ ඩිසයින් එක ලස්සන කරගන්න තව රියලිස්ටික් ලුක් එකක් ඇඩ් කරගන්න brush tool එක use කරලා simple shadow එකක් ඇඩ් කරගමු. ඉතින් ඒක කරන්න මෙන්න මේ විදිහට B එක press කරලා new layer එකක මෙන්න මේ විදිහට අපිට ඕන shadow එක ලේසියෙන්ම ඇඳගන්න. ඉතින් මම මේක කරන්න shift key එක use කරගෙන මෙන්න මේ විදිහට line එකක් විදිහට මට ඕන area එකේ shadow එක ඇඳ ගන්නවා. ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ shadow එක ඇඳගත්ත layer එක මෙන්න මේ විදිහට snack bag එක යටට තියාගන්න. දැන් අපිට පුළුවන් මේ ඇඳගත්ත shadow එකට blur effect එකක් ඇඩ් කරලා තවත් මේ ඩිසයින් එක ලස්සන කරගන්න. ඉතින් මෙන්න මේ blur effect එක ඇඩ් කරගන්න මෙන්න මෙතන තියෙන filters වලින් blur කියන option එකේ තියෙන Gaussian blur කියන එක ඇඩ් කරගමු. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ panel එකෙන් අපිට ඕන විදිහට මේ blur look එක ඔයාලට හරියන විදිහට අඩු වැඩි කරගෙන ලස්සන කරගන්න. ඉතින් blur එක ඔයාලට කැමති ගන්න හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට okay කරලා අපිට පුළුවන් මේ layer එකේ opacity එක පොඩ්ඩක් අඩු වැඩි කරගන්න. ඒ වගේම මෙන්න මේ shadow layer එකටම blending mode වල තියෙන multiply කියන blending mode එකත් අපි ඇඩ් කරගන්න ඕන. ඉතින් එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ final result එකක් ලේසියෙන්ම බලා ගන්න. ඒ වගේම දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්නැක් බෑග් එකට ඔයා කැමති ඩිසයින් එකක් ඕන වෙලාවක ඇඩ් කරලා චේන්ජ් කරගන්න. ඉතින් ඒක කරගන්න මෙන්න මේ ඩිසයින් ලේයර් එකේ මේ තියෙන චූටි අයිකන් එකට ඩබල් ක්ලික් කරලා මෙන්න මෙතනට ඔයාලට පුළුවන් කැමති ඩිසයින් එකක් ඉම්පෝට් කරගන්න. ඉතින් ඔයාලට කැමති ඩිසයින් එකක් ඉම්පෝට් කරගෙන ඔයා මෙන්න මේ විදිහට මේක සේව් කරගන්න ඕන. ඉතින් ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයා ඇඩ් කරපු ඩිසයින් එක මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් ආයෙත් මේ වගේ සිංගල් ටියුටෝරියල් එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.